ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා ශ්‍රී ලංකන් නෝ ෆ්‍රෙන්ඩ්ස් YouTube channel එකට. ඉතින් 2025 අවුරුද්දේ තව ඉතිරි වෙලා තියෙන්නේ මාස කිහිපයක් විතරයි. අතේ සල්ලි ඉතුරු වෙන්නේ නැහැ. වියදම් වැඩි කියලා ඔයාටත් හිතෙනවද? 2026 අවුරුද්දට ඔබ යන්න ඕනේ හිස් අතින් නෙවෙයි. ශක්තිමත් බැංකු ගිණුමක් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් මම කියලා දෙනවා මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඔබේ මුදල් ඉතුරු කරගන්න සහ වැඩි කරගන්න පුළුවන් ප්‍රායෝගික පියවර 5ක්. පළවෙනි පියවර තමයි සබ්ස්ක්‍රිප්ෂන් ඔඩිට් එකක් කරන එක. අපි නොදැනුවත්වම අපේ සල්ලි හැම මාසෙම අඩු වෙන තැනක් තමයි අනවශ්‍ය සබ්ස්ක්‍රිප්ෂන්ස් කියලා කියන්නේ. ඉතින් ඔයා මේකට කරන්න ඕනි ඔයාගේ බැංකු වාර්තා පරීක්ෂා කරන එක. ඔයා බලන්නේ නැති Netflix එකක් පාවිච්චි කරන්නේ නැති ඇප් එකක් හෝ ජිම් මෙම්බර්ෂිප් එකක් වෙනුවෙන් සල්ලි කැපෙනවද කියලා බලන්න ඕනේ. ඉතින් මේ පොඩි ගණන් මාස 12කට බැලුවහම ලොකු මුදලක්. ඉතින් ඔයා අද මේවා කැන්සල් කරන්න ඕනේ. දෙවෙනි පියවර තමයි 50%, 130 සහ 20 රීතිය පාවිච්චි කරන එක. ඉතින් ඔයාට සල්ලි ඉතුරු කරන්න ලේසිම ක්‍රමයක් තමයි මේක. ඔයාගේ ආදායම කොටස් 3කට බෙදා ගන්න ඕනේ. 50%ක් අත්‍යවශ්‍ය දේවල් සඳහා. ඒ කියන්නේ ඔයාගේ කෑම, බිල්පත් ගෙවීම්, ගෙවල් කුලේ වගේ දේවල් වලට. 30%ක් ඔබේ ආශාවන් සඳහා. ඒ කියන්නේ ඔයාට සංචාරය කරන්න, විනෝද වෙන්න මේ 30% ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතුරු 20% අනිවාර්යෙන්ම ඉතුරු කිරීම සහ ආයෝජනය සඳහා. ඉතින් ඔයා පඩිය ලැබුණු ගමන් මුලින්ම මේ 120 ඉතිරි කරලා ඉතිරි සල්ලි වලින් මාසය ප්ලෑන් කරන්න ගන්න. තුන්වෙනි පියවර තමයි උද්දමනයට ඔරොත්තු දෙන ආයෝජනයක් පටන් ගන්න එක. සල්ලි බැංකුවේ තියාගෙන හිටියට විතරක් මදි. මොකද බඩු මිල වැඩි වෙනකොට සල්ලි වල වටිනාකම අඩු වෙනවා. ඉතින් ඔයාට මේ සඳහා කරන්න පුළුවන් රත්තරන් ටිකක් මිලදී ගන්න, යුනිට් ට්‍රස්ට් එකක සල්ලි දාන්න, එහෙමත් නැත්නම් ස්ටොක් මාකට් එක ගැන ඉගෙනගෙන පොඩියට පටන් ගන්න. ඉතින් ඔයා මේ දේවල් කළොත් ඔයාට අවුරුද්ද ඉවර වෙද්දී ඔබේ මුදල් ඔබ සඳහාම වැඩ කරන තත්ත්වයකට පත් කරගන්න පුළුවන්. හතරවෙනි පියවර තමයි සයිඩ් හසල් එකක් හරහා අමතර ආදායමක් සෙවීම. ඉතුරු කරන එකට සීමාවක් තියෙනවා. හැබැයි උපයන එකට සීමාවක් නැහැ. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ රැකියාවට අමතරව දිනකට පැයක් හෝ දෙකක් වෙන් කරන්න. ෆ්‍රීලාන්සින්, ඔන්ලයින් සෙලින් හෝ ඔබේ වාහනයෙන් අමතර ගමනක් යාම වගේ දෙයකින් අමතර ආදායමක් ගන්න. ඉතින් මේ අමතර ආදායම කෙලින්ම ඔබේ ඉතුරුම් ගිණුමට එකතු කරන්න. පස්වෙනි පියවර තමයි උත්සව සමයේ වියදම් පාලනය. අවුරුද්ද අවසානය කියන්නේ උත්සව සහ සාද තියෙන කාලයක්. මෙතනදී තමයි ගොඩාක් අයට සල්ලි කළමනාකරණය වැරදෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් දෙසැම්බර් මාසයේ තෑගිවලට සහ සාදවලට යන වියදම දැන්ම තීරණය කරන්න. සේල්ස් දාලා තිබ්බ පළියට බඩු ගන්න යන්නේ නැතුව ඔයාට අවශ්‍ය දේ විතරක් ලයිස්තුවකට අරගෙන ඒ අනුව බඩු මිලදී ගන්න උත්සාහ කරන්න. සල්ලි කියලා කියන්නේ හොඳ සේවකයෙක්, හැබැයි නරක ස්වාමියෙක්. ඔබ සල්ලි පාලනය කළේ නැත්නම් සල්ලි ඔබව පාලනය කරන්න පටන් ගනීවි. ඒ නිසා අදම මේ පියවර 5න් එකක් හරි පටන් ගන්න. ඉතින් ඔයාගේ ජීවිතේට හැමදාමත් වටින වීඩියෝස් අරගෙන එන ශ්‍රී ලංකන් නෝ ෆ්‍රෙන්ඩ්ස් අපි අද ඔයාලට අරගෙන ආවේ ඔබේ මුදල් ඉතුරු කරගන්න සහ වැඩි කරගන්න පුළුවන් ප්‍රායෝගික පියවර 5ක් ගැන. ඉතින් ඔයාට මේ වීඩියෝ එක වටිනවයි කියලා හිතුණනම් ලයික් එකක් දාලා යාළුවෙකුට ෂෙයා කරන්න. මතක ඇතුව අපේ channel එක subscribe කරලා තියාගන්න. දිගටම මේ වගේ වටින වීඩියෝස් නරඹන්න. එහෙනම් තවත් වටින වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් සුබ දවසක්.